සුබෝදෑන් හැමෝටම. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද නම් ඔයත් එක්ක වෙනස්ම දෙයක් කතා කරන්නයි ආවේ. ඔයාලා හැමෝම කියවන්න ආස කට්ටිය කියලා මම හිතනවා. මේ වෙද්දි පොත් කියවන අය කියලා මම හිතනවා. ඉතින් අපි ජර්නලින් කරනවානේ. ඔයා ළඟ රීඩින් ජර්නල් එකක් තියෙනවද? මේ වෙද්දිත් තියෙනවා නම් ඔයා මේ වෙද්දිත් රීඩින් ජර්නල් එකක් ලියන ගමන් නම් ඉන්නේ. ඔයාට පුළුවන් මම කියන දේවල් වලින් අදහස් ටිකක් ගන්න. මේ වෙද්දිත් රීඩින් ජර්නල් එකක් නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් අද ඉඳන් පටන් ගන්න. අපි රීඩින් ජර්නල් එකක් ලියද්දී මේ රීඩින් ජර්නල් එක සම්මත ක්‍රමයක් කියලාම දෙයක් නැහැ. ඒක අපිට පහසු අපිට ආවේනික විදිහට ලියන්න ගන්න පුළුවන්. මම මුලින්ම කියන්නම් මෙතනදී මම ලියන්නේ මට පහසු විදිහට. ඉතින් ඔයාටත් අදහසක් ගන්න තමයි මම මේ ෂෙයා කරගන්න කල්පනා කරේ. සාමාන්‍යයෙන් රීඩින් ජර්නල් එකකදී අපි කියවන පොත් දැන් අපි කියවනවා ඊට පස්සේ ආය අපිට අමතක වෙලා යනවා. එහෙමනේ. හැබැයි අපිට පුළුවන් මේ පොත කියවලා ඉවර වෙලා අපිට මේ ජර්නල් එකේ සටහනක් තියන්න. රීඩින් ජර්නල් එකේ මුල්ම පිටුවලදී අපිට පුළුවන් සාමාන්‍යයෙන් කියවීම ගැන පොඩි වැකියක් දෙකක් දාලා පළවෙනි පිටුව හදාගන්න. නැත්නම් ඔයාට ලස්සන තව පින්තූර ටිකක් ඔයාගේ අතින්ම ඩ්‍රෝවින් එකක් කරලා මේ විදිහට ක්‍රියේටිව් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම නම් සරල විදිහට තමයි මගේ ෆස්ට් පේජ් එක හදාගත්තේ. ඔයාට තව අදහස් එකතු කරගෙන මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි ෆස්ට් පේජ් එක හදාගෙන ඉවර වෙලා ඇතුල් පිටුවලට යද්දිම අපිට පුළුවන් yearly reading goal. ඒ කියන්නේ වසරකට කියවීමට අපේක්ෂා කරන පොත් ගාන ඔයාට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අනාගතේ කියවන්න බලාපොරොත්තු වෙන පොත් එක්ක ඔයා මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඒවා නැත්නම් ඔයාට ලයිබ්‍රරි එකකින් ගන්න පුළුවන්. ඒ වගේ ඔයා දවසක මම මේ පොත කියවනවා කියලා ඔයාගේ තියෙනවනේ සෙට් එකක් පොත් සෙට් එකක් අන්න ඒ ටික ඔයාට ලියා ගන්න පුළුවන්. මම මෙතනදී ඒ ටික ලියන්නේ නැහැ. මොකද මම වෙනම පොතක ඒ වගේ වෙනම නෝට් ටිකක් යනවා. හැබැයි ඔයාට මේ රීඩින් ජර්නල් එකේම මේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් රිවිව් එකක්. මේ රිවිව් එක දැන් අපි පොතක් කියවලා ඉවර වෙලා ඒ පොත ගැන රිවිව් එකක් ගත්තා. ඒ කියන්නේ ඒ පොතේ ඩීටේල්ස් ටික ඔයා ලියද්දී ඔයාට පුළුවන් බේසික් ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ දැන් මමත් ඒ බේසික් ඉන්ෆර්මේෂන් යටතේ බුක් ටයිටල් එක. ඒ කියන්නේ පොතේ නම, ඕතර් කතුවරයා, ඊට පස්සේ ඔයාට ප්‍රභේදය. ඊට පස්සේ ඔයා පොත කියවන්න ආරම්භ කළ දිනය, අවසන් කළ දිනය, පිටු ගණන මෙන්න මේ ටික ඔයාට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අදහස් හා ප්‍රතිචාර මේ පොත කියවීමෙන් ඔයාට මොකද්ද මේ පොත ගැන කියන්න තියෙන්නේ? අන්න ඒ දේවල් ටිකක් ඔයාට ඇඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රීඩින් ජර්නල් එකේදී ස්ටාර් රේටින් එකක් කියන්නේ ඒ පොත ගැන ඔයාට දෙන්න පුළුවන් රේට් එක. 1 ඉඳන් 5 දක්වා, 1 ඉඳන් 10 දක්වා ඔයා දෙන ලකුණු ප්‍රමාණය පිරිනමන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අර මම ඔයාලට කිව්වේ බේසික් ඉන්ෆර්මේෂන් ටිකක් අන්න දැන් අපි උදාහරණයක් ගමු. එක පොතක් කියවලා ඒකේ බේසික් ඉන්ෆර්මේෂන් ටික ලියන්න කලින් ඔයාට පුළුවන් ඒ පොතේ පිට කවරේ එක්කෝ චූටිවට print එකක් ගන්න මේ විදිහට අරගෙන අලවන්න පුළුවන්. මම මෙතනදී අලවන්නේ නැහැ. හැබැයි මම ඔයාලට අදහසක් එකතු කරේ ඔයාට පුළුවන් ඔයා කියවන පොත්වල ලස්සන පින්තූරයක් අරගෙන ඔයාගේ පොත මේ අපේ රීඩින් ජර්නල් එකේ අලවන්න. හරි අපි කතා කරන් යන් ඊට පස්සේ අපි කතා කරා ස්ටාර් රේටින් එක ගැන මම කිව්වා. බ්‍රීෆ් සමරි එකක් ඔයාට පුළුවන් කෙටි සාරාංශයක්. ඒ කියන්නේ පොත කියවලා ඉවර වෙලා සම්පූර්ණයෙන් පොත ගැන ඔයාගේ හිතේ තියෙන අදහස කෙටියෙන් ලියන්න.
ඒ වගේම ඔයාට පුළුවන් පෞද්ගලික ප්‍රතිචාරයක්. ඒ කියන්නේ ඔයා පොතට කැමති වුණේ ඇයි? පොත කියවද්දී ඔයාට ඇති වුණ හැඟීම් මොනවද? මෙන්න මේ වගේ දේවල් ටිකකුත් ඔයාට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් චරිත විශ්ලේෂණයක් කරන්න. ඔයා මේ පොතේ කැමතිම චරිතේ. ඊට පස්සේ වඩාත් මතක හිටිය කොටස. දැන් අපි පොතක් කියවද්දි දැන් සමහර පොත් තියෙනවා අපිට ඒ පොතේ සමහර දේවල් හරි මතකයි ඕන කාලයක් ගියත්. ඒ වගේ ඔයාට ඒ පොතේ අමතකම නොවෙන කොටසක් තියෙනවා නම් ඔන්න ඒක ඔයාට ඔයාගේ රීඩින් ජර්නල් එකේ ලියන්න පුළුවන්. ඊට පස්සේ උපුටා දැක්වීම්. දැන් අපි ගමුකෝ මොකක් හරි පොතක් කියවපුවාම ඒ පොතේ තියෙනවා ලස්සන මොනවාද දැන් අපි ඔය කියන්නේ මේ වැකි ඒ වගේ ඔයාට ඒ පොත කියවපුවාම ලස්සන උපුටා ගැනීමක් මොකක් හරි තියෙනවනම් ඒක ඔයාගේ රීඩින් ජර්නල් එකේ ලියන්න පුළුවන්. ඉතින් රීඩින් ජර්නල් එකක් හදන් යනවා කියන්නේ ඒක හරි ලස්සන දෙයක්. ඒ කියන්නේ අපි කියවපු පොතක් ආපහු ආවර්ජනය කර කර අපි ඒකේ ඩීටේල්ස් ටික ලියන එකනේ කරන්නේ. කවදා හරි අපිට පුළුවන් ආයෙ මේක බලන්න. දැන් පොතක් කියවලා අපිට සාමාන්‍යයෙන් අමතකයි ඒකේ තිබ්බ දේවල්. හැබැයි අපි මෙහෙම ඒ පොත ගැන චුටි රිවිව් එකක් කරනවා කියන්නේ ආයෙ දවසක අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒක මතකයක් විදිහට අපි ළඟ තියෙනවා. ඊට අමතරව මම ඔයාලට තව චුටි දෙයක් කියන්නම්. මේ රීඩින් ජර්නල් එක දැන් අපි හදාගෙන යද්දි අමතරව අපිට තව පුළුවන් චිත්‍ර වගේ දේවල් අඳින්න පුළුවන්. දැන් සාමාන්‍ය ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. එතකොට ඒ කට්ටියට පුළුවන් පොතේ කවරේ චරිත හෝ සිදුවීම් වල රූප සටහන් අඳින්න. ඒ වගේම අවසානයේට ඔයාලට පුළුවන් මූඩ් ට්‍රැකර් එකක් භාවිතා කරන්න. පොත කියවන්න කලින් සහ ඊට පස්සේ කොහොමද ඔයාගේ මනෝභාවය අන්න මේ දේවල් මේ මූඩ් ට්‍රැකර් එකේ ඔයාලට අන්තර්ගත කරන්න පුළුවන්. රීඩින් ජර්නල් එකට ඔයත් ආස වෙයි. පොත් කියවන ඕන කෙනෙක් ආසයි. මේ වෙද්දිත් හදලා නැති කෙනෙක් නම් ඔන්න ඔයාට චූටි අදහසක් දුන්නේ හදන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මම ගත්තොත් මම වෘත්තියෙන් ගුරුවරියක්. එතකොට මම ඉස්කෝලේ ලයිබ්‍රරි එකනොත් පොත් ගන්නවා. එතකොට මටම කියලාත් මම පොත් අර ගන්නවා. එතකොට මම ඒ පොත් වෙනම නෝට් දා ගන්නවා වෙනම පොතක. දැන් එහෙම නැති කෙනෙක්ට මේ රීඩින් ජර්නල් එකේම ඒ පොත් වෙන වෙනම නෝට් දා ගන්න පුළුවන්. එතකොට ඔයා මිලදී ගත්ත පොත් මොනවාද? ඒ අරගෙන ඔයා කියුවේවා මොනවද? ඔයා වෙනම මහජන පුස්තකාලයකින් හරි නැත්නම් ස්කූල් ලයිබ්‍රරි එකකින් හරි ඔයා ගත්ත පොත් මොනවද? ඔයා කියවපුවා මොනවද මේ දේවල්? මේ රීඩින් ජර්නල් එකෙන් ඔයාටම හොයාගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දිත් මේ වගේ දෙයක් කරන කෙනෙක් නම් ඔයා දිගටම කරන් යන්න. නැති කෙනෙක් නම් මෙන්න මේ මං කියපු දේවල් වලිනුත් අදහසක් අරගෙන ඔයාට පුළුවන් හදන්න ගන්න. ඉතින් එහෙනම් ඔයාට පහසු ඔයාට කැමති විදිහට මේ රීඩින් ජර්නල් එක හදන්න ගන්න පුළුවන්. ඒක මෙන්න මෙහෙමයි කියලා සම්මත ක්‍රමයක් නැහැ. එහෙනම් ඔයාත් ලස්සනට ඔයාගේ රීඩින් ජර්නල් එක හදන්න පටන් ගන්න. අදත් මං වීඩියෝ එක අවසානයේ ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් අදට නවතින්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.